බොහෝ දෙනෙක් පීඩා විඳින බඩේ දැවිල්ලට නැත්තං අම්ල පිත්ත රෝගයට අද මම අත්බෙහෙතක් කියන්න. උදෑසන අවදි වුණාම මද රස්නය ඇති වතුර වීදුරුවකට පිරිසිදු මී පැණි තේ හැන්දක් දාලා බොන්න. ඔව් වෙද මහත්තයා කිව්වා වගේ මී පැණිවල තියෙන ස්වභාවික ගුණාංග මගින් ආමාශය බිත්ති ආරක්ෂා කරනවා. සමහරු දෙහි සහ ලුණුත් පාවිච්චි කරනවා. හැබැයි පුතේ ඒක හැමෝටම ගැලපෙන්නේ නැහැ ඔන්න. ඒ වගේම දෙහිවල තියෙන ආම්ලික ගතිය නිසා බඩේ තුවාල තියෙන අයගේ දැවිල්ල වැඩි වෙන්නත් පුළුවන්. ඒ වෙනුවට දියබත් හෝ උලකිරි ටිකක් බොන්න. ඒක ඇඟටත් හරිම ගුණයිනේ නේද? වෙද මහත්තයා කියපු දේවල් වගේම වැඩිපුර වතුර බොන ගමන් නියමිත වේලාවට කෑම ගන්නත් මතක තියාගන්න. ගැස්ට්‍රයිටිස් අඩු කරගන්න ඔයාලා කරන බෙහෙත් පහලින් කමෙන්ට් කරන ගමන් අපේ පේජ් එකත් ෆොලෝ කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා හැමෝම අතරේ වීඩියෝ එක ෂෙයා කරලා අනිත් දරුවන්වත් දනුවත් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ওই දරුවන්ට කිස කෙස් යයක නතර කරන රහස් ක්‍රමයක් කියා දෙන්නම්.